ආයිබෝවන් good morning වණක්කම් අස්සලාමු අලයිකුම් තෙරුවන් සරණයි ජෙස්පීටයි මම සුසන්ත පෙරේරා ඉතින් මධ්‍යම රාජ්‍ය සෞඛ්‍ය සේවා ගිලන්රත රියදුරු සංගමේ ලේකම් අද යම්කිසි කරුණක් ගැන කතා කරන්න මම හිතුවා මට මේ කීප දෙනෙක් මේ ගැන අදහස් දක්වුවා මේක ගැන සම්පූර්ණ කතා කරන්න කියලා පුළුවන් නම් මේක ගැන මේ සේවාවක් ගැන මේක ගැන කතා කරන්න කියලා මට විශේෂිතවම කිව්වා ඒක නිසා මම මේක ගැන වචන කීපයක් කතා කරන්න හිතුවා මේ ගිලන් රථ සේවාව ගැන මම කතා කරන්න හිතුවේ ඇත්තටම ගිලන් රථ සේවාව කියන්නේ විශේෂිත සේවාවක් මේ සේවාව ගැන සමහර අය දන්නවා සමහර අය දන්නේ නැහැ මේක පිටස්තර අයගේ මතයක් තියෙනවා මේ ගිලන් රථ මොකද්ද මේකේ තියෙන නීති රීති මාලාවන් මේකේ තියෙන ගැටලු සාගත තත්ත්වයන් මේකේ තියෙන ක්‍රමවේදය මොකද්ද කියලා අහනවා. ඒක නිසා මම ඔයගොල්ලෝ සම අයිබෝන් කියලා පිළිගන්නවා මම නැවතත් මේ වැඩසටහන සම්බන්ධව මම මේ ගිලන් රථ සේවාව ගැන කෙටි විස්තරයක් කතා කරන්න. මේ ගිලන් රථය කියන්නේ රටේ මුළු ලෝකෙම තියෙන විශේෂිත වාහනයක්. මේකේ යම්කිසි නීති රීති මාලාවන් කීපයක් තියෙනවා. මේකේ සමහර අයගේ මතයක් තියෙනවා මේ ගිලන් රථයක් කියපුවාම ගිලන් රථේ ඕන වේගකින් යන්න පුළුවන්. එතකොට මාර්ග නීති උල්ලංඝනය කරමින් ගමන් කරන්න පුළුවන්. මේ වගේ මත ගණනාවක් ඔළුවල තියෙනවා. මම මේ දෙපාර්තමේන්තුවට එන්න ඉස්සරින් මගේ මතයක් තිබුණා මේ ගිලන් රථයක් කියන්නේ මාර වාහනයක්. මේක ඇත්තටම මාර්ග නීති කඩාගෙන යන්න පුළුවන්, රේල් ගේට්ටුවක් කඩාගෙන යන්න පුළුවන්, මේ විදියට වේගෙන් යන්න පුළුවන්. එතකොට වෙනත් මන්තිරු වල ගමන් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් මේක මාර මේ ක්වොලිටි වාහනයක් කියලා මම හිතුවා. මේක ගැන මගේ ඒ කාලේ තිබුණු මතය. මේ දෙපාර්තමේන්තුවට ආවට පස්සේ මේ දෙපාර්තමේන්තුවේ මේ වගේ වාහනයක තියෙන බැරෑරුම්කම මේ වාහනේ තියෙන රාජකාරී මට්ටමේ තියෙන භයානකකම මේ වාහනේ අවුරුදු ගානක අත්දැකීම් තුල තමයි කෙනෙකුට මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. මේ වාහනේ කිසිම අවස්ථාවක කියලා නැහැ 100ට එළවල රෝගියෙක් බේර ගන්නවත් මේ වේගෙන් ගිහිල්ලා අධික වේගෙන් ගිහිල්ලා ඉවරලා මෙයා කර ගන්නවත් ඒ විදිහට 10 දිනක් 15 දිනක් විතර වගේ යට කරගෙන මෙයා කරගෙන ගිහිල්ලා බේර ගන්නවත් මේ කිසිම දෙයක් කියලා නැහැ. මේකේ රාජකාරී ලයිස්තුව තුල තියෙනවා තමාට හැකි පමණින් රෝගියෙක් බේර ගන්න කියන දේ තමයි තියෙන්නේ. ඒතකොට නිශ්චිතව වේග සීමාවක් දීලා නැහැ. මේකේ සාමාන්‍යයෙන් රටේ පවතින නීතියත් එක්ක රත වාහන ආඥාපනතත් එක්ක